මේ තියෙන්නේ වෙස්සගිරිය. අනුරාධපුර නගරයේ ඉඳලා කිලෝමීටර් 4ක් දුරින් මේ වෙස්සගිරිය නම් පුරාවිද්‍යා භූමිය පිහිටා තිබෙනවා. වෙස්සගිරියට මේ නම ලැබිලා තියෙන්නේ වෛශ්‍ය හෙවත් වෙළඳ කුලයට අයිති 500ක් දෙනා පැවිදි වී භාවනායෝගීව මෙහි වැඩ සිටි නිසා වෛශ්‍යගිරි වෙස්සගිරි බවට ව්‍යවහාරිකව හඳුන්වා ඇති බව සඳහන් වේ. සරසමන ආරාමය කියාද මෙය හඳුන්වා තිබේ. මේ ස්ථානයට රත්නමාලි මහ වෙහෙර වහන්සේ අභයගිරි සෑරදුන් මිරිසවැටිය ස්තූපය ඉතාම හොඳින් දිස්වෙන ආකාරය බලන්න. බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන සිත නිවා සනහාලන පුණ්‍ය භූමියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. පරසතුරු ආක්‍රමණ හමුවේ වලගම්බා රජු පලා ගොස් සැඟව සිටියේ වෙස්සගිරියේ බව සඳහන්වත් මේ ඒ වෙස්සගිරිය නොවන බවද මත පළවේ. රාවණා රජුගේ සීයා විශ්වමුනි මෙහි වැඩ සිටි නිසා විශ්වගිරි පසු කාලේ වෙස්සගිරි වශයෙන් ව්‍යවහාරිකව හඳුන්වා ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. හිරු රැස් කෙතරම් සැඩවුවත් මට්ටු කළ නොහැකිය මේ පිම්බීමේ කිසිවක්. ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ දේවානම් පියතිස්ස රාජ සමයේ මේ ආරම්භ වූ බව කියවේ. අක්කර 20ක් පුරාවට මේ භූමිය පැතිර තිබෙන බව කියවේ. චන්ද්‍රමුඛ සිව රජුත් වසඹ රජුත් 4 වන මිහිඳු රජුත් වෝහාරික තිස්ස රජුත් සීගිරි කාශ්‍යප රජුත් 3 වෙන ජෙට්ටතිස්ස රජුත් මේ විහාරස්ථානයට නොඑක් දෑ පූජා කරමින් මේ විහාර සංවර්ධනයේහිලා රාජ්‍ය දායකත්වයේ ලබා දුන් බව මහා වංශයේ සඳහන් වේ. බෝධිකර උපෝසථාගාර වාස්තු විද්‍යාත්මක ගල්ලෙන් 23ක්ද චෛත්‍ය